ඉතින් කොහොමද ඔයාලට අද අපි මේ යන්නේ ආන්ද්‍රාවල ග්‍රෝසරි අයිටම්ස් එහෙම ගොඩාක් ලාභයි කියලා කියන ඔය අඩුවට තව රෙදි වර්ග එහෙම තියෙන ඒ වගේ shopping mall එකකට. ඉතින් අපි ගිහිල්ලා බලමු මෙතන ලංකාවට වඩා බඩු ගණන්ද ලාභද කියලා. මෙතනට කවදාවත් කොයි වෙලේ ආවත් මේ ලොකු සෙනගක් ඉන්නවා මේක ඇතුලේ. අද නම් මේ දීපාවලි වලට කලින් දවස නිසා අපි ගියේ ඔය මිනිස්සු ගම්වල යනවනේ දීපාවලි වලට. ඒ නිසා පොඩ්ඩක් සෙනග අඩුයි. නැත්තම් මේකේ ඕපනින් ටයිම් එක උදේ 8 ඉඳන් 10 වෙනකම් මේක ඕපන් කරලා තියෙන්නේ. ඒනට ඔය අතරේ කොයි වෙලේ ආවත් මෙතන සෙනග. නිදහසේ අර තෝරලා එහෙම බඩු ගන්න ගොඩක් අමාරුයි. ඉතින් අපිට ඇතුළට යනකොටම තියෙනවා තේකොළ, කොෆි පවුඩර්, ඊට පස්සේ බිස්කට් වර්ග, ඒ වගේ දේවල්. අනිත් එක මේකේ විශේෂයෙන්ම මේකේ ඩිස්කවුන්ට් තියෙනවා. හැම දෙයකටම වගේ ඩිස්කවුන්ට් තියෙනවා. මේවැ සමහර ඒවා එක පැකට් එකක් ගත්තාම තව එකක් අපිට ෆ්‍රී හම්බ වෙනවා. එහෙම දාලා තියෙනවා. මෙතන මේ ඔය කොෆි වර්ග තියෙනවා. දාර කොෆි එකේ ඔරිජිනල් ප්‍රයිස් එකෙන් 70 කඩු කරලා තමයි 150ට දෙන්නේ. මේ ඉන්දියන් රුපීස්. මේ ඒ වගේ මෙතන තියෙන දැන් එහා පැත්තේ කොෆි වර්ග, මිල්ක් පවුඩර් වර්ග තියෙනවා. දැන් මේ ඔය මී පැණි බෝතල් තියෙන්නේ. එතනත් එකක් ගත්තොත් මේ තව එකක් ෆ්‍රී හම්බ වෙනවා. දැන් මේකේ නෝමල් ප්‍රයිස් එක වෙලා තියෙන්නේ මේ 410. ඒකේ උනට දෙන්න 289ට. මෙතනත් එහෙම තමයි. ඔර එක පැකට් එක බොක්ස් එකක් ගත්තොත් තව එකක් ෆ්‍රී හම්බ වෙනවා. මේක ප්‍රයිස් එක 94ක්. රුපියල් ඉන්දියන් රුපියල් 94ක්. ඉන්දියානු රුපියලක් ශ්‍රී ලංකාවේ සල්ලි වලින් 3.46ක් වෙන නිසා මේකේ පෙන්වන ගණන් 3.4746කින් වැඩි කරලා බලන්න. එතකොට ලංකාවේ ගාණ හොයාගන්න පුළුවන්, හිතා ගන්න පුළුවන්. දැන් මේ වගේ අතරට ගියාම දැන් ඔය තියෙන්නේ මේ ඔතන මම ඔයාලට පෙන්නන්නේ මොනවද රුලන්. රුලන් කිලෝ එක මේ රුපියල් 51යි. කියන්නේ 52ක් වගේනේ. රුලන් කිලෝ එකක්. මේ සියඹල මෙහෙම මෙන්න මේ විදිහට තමයි විකුණන්නේ. ඒවැ සියඹලට නැහැ. අට අයින් කළා වගේ. අනිත් එක ලොකු ඇඹුලකුත් නැහැ මේ සියඹලවල නිකන් කන්න පුළුවන් වගේ. මෙතන මිරිස් කරල් තියෙනවා. ඔය මේ වගේ ඒවා ඇතුළේ තමයි මුං ඇට තියෙනවා, පරිප්පු තියෙනවා, කඩල පරිප්පු වගේ දේවල් තියෙනවා. තව අපිට මේ ඔගේ ඇතුළේ තමයි තියෙන්නේ සූදුරුත් තියෙනවා. කොත්තමල්ලි ඇට තියෙනවා, පපඩම් වර්ග තියෙනවා. වගේ ලූස් ගන්න. දැක්කනේ මුං ඇට කිලෝ එකක් 112 ඉන්දියන් රුපියල්. බාන ලංකාවේ සල්ලි වලින් කීයද කියලා. මෙතන මේ කුරක්කම් පිටි තියෙන්නේ. කුරක්කම් මේ ගොඩක් පාවිච්චි කරනවා. මෙන්න මේ වගේ මේ කුරක්කම් පිටි ගන්න තියෙන ලූස්. කුරක්කම් වල ප්‍රයිස් එක 51.750යි. සාමාන්‍යයෙන් 200ට අඩුයි. ඉතින් 180ක් වගේ නෙවෙන්නේ. මං හිතන්නේ කුරක්කම් ලංකාවට වඩා ලාභයි. ඔය ආපැත සුදු එක්වලුයි පොඩි ඇට වර්ගයක් පේන්නේ. ඒවා තමයි මේ උදු ඇට. උදු ඇටත් මේ ගොඩක් කෑම වලට ගන්නවනේ. දෝසෙ ඉඩ්ලි ඒ වගේ ගොඩක් කෑම වලට ගන්නවනේ. දැන් මේ මයිදා කියන්නේ 39යි රුපියල්. මයිදා කියන්නේ පාන් පිටි. පාන් පිටි කිලෝ එක ඉන්දියන් රුපියල් 39යි. ඒක මෙහි ගොඩාක් කිටි කවර පාවිච්චි කරන්නේ මේ වගේ කඩදාසි බෑග් තමයි පාවිච්චි කරන්නේ. ඔය යහපැත්තේ මේ කඩල පිටි තියෙනවා. තව ආට පිටි චපාති එහෙම දන්නේ ආට පිටි තියෙනවා. එක එක જાති ඔන්න වගේ දේවල් තමයි මේකේ තියෙන්නේ. හාල් වර්ග තියෙනවා. මේ බාස්මති හාල් වර්ග නම් ලංකාවේ සල්ලි වලින් 280ක් වගේ වෙනවා. ඔය සාමාන්‍යයෙන් ගෙදර උයන එදිනෙදා හාල් වර්ග තියෙනවා රුපියල් ඉන්දියන් සල්ලි වලින් 40ට ඒ වගේ. අනිත් එක මෙහි කැකුළු හාල් තියෙනවා රුපියල් 15ට වගේ. ඉන්දියන් රුපියල් 15ට වගේ.
මෙතන අර නිකන් අර පහේ බඩු කුළු බඩු වගේ තියෙන මේ දේවල් මෙතන තියෙන්නේ. කුරුඳු මේ ගොරක නැහැ. ගොරක නම් මම දැකලම නෑ මෙහේ. මේ ඔය මිරිස් කුඩු තුන පහ කුඩු මේ ඒ වගේ දේවල් තියෙන්නේ මෙතන. ගම්රිස් කුඩු තියෙනවා. තව මෙතන මේ මොනවාද මසාලා පැකට් තියෙනවා. මෙතන මේ සාම්බාර පවුඩර් පැකට් තියෙනවා. රසම් හදන්න ඒ කුඩු පැකට් තියෙනවා. ඒ උඩ තට්ටේ තියෙන ඇඳුම් වර්ග අපි ඉතින් ඔයාලටත් බලන්න එක පොඩ්ඩක් ගිහින් බලමු කොයි වගේ ගණන් වලටද ඇඳුම් තියෙන්නේ කියලා. මේ ෂර්ට් ලංකාවේ සල්ලි වලින් 1700ක් වගේ වෙනවා. පොඩි අයගේ මේ වගේ ගවුනුත් සමන 1040ක් වගේ ඒ වගේ ගානකට තියෙන්නේ. මේ මං කියන්නේ අපේ සල්ලි ලංකාවේ සල්ලි වලින්. මේව නම් 79යි. 79යි කියන්නේ 270ක් වගේ. ලස්සන ගවුන් තියෙන ඉතින් 270 වගේ නම් මේක පාඩු නෑ ලාභයි වගේ. මේ ෂර්ට් රුපියල් 99 කියන්නේ 350ක් වගේ. මේ වගේ ඔය එක එක ලස්සන ෂර්ට් වර්ග ඔය ගෙදරට අඳින ෂෝට් වර්ග ඒ වගේ ඒවා තියෙනවා එකම ගාන 99ට. මේ ගවුම් නම් අර සාමාන්‍යයෙන් පාටිස් ඒවට අඳින ෆ්‍රොක් ඒව තමයි. ඒවා ඉන්දියානු රුපියල් 600 ගාණක්. 299ක් කියන්නේ 1050ක් වගේනේ 1050ට මන්නම් ලංකාවේ නම් මේම සාරි නෑ මං හිතන්නේ. ඔය කියන්නේ මේ පාටිස් වලට වගේ අඳින්න පුළුවන් මේ සාරීස්. මේ වගේ මේ ඔක්කොම සාරි එකම ගාන. බාන්නකො මෙතන ලස්සන සාරි තියෙනවද කියලා ඔයාලා අහස විදිහේ. මෙතන මේ හැම ටයිප් එකකම සාරි වර්ග තියෙනවා. ඒ කියන්නේ කොටන් සිල්ක් හැම එකම. ඉතින් සාරි බලන්න ආස අය ඉන්නවනේ. අන්න එයාලට තමයි මම මේ ටිකක් මේ වැඩිපුර ආරම් පෙන්නුවේ මෙතන තියෙන සාරි වර්ග. මෙතන මේ වයස් වලට අනුව ඩෙනිම් වර්ග තියෙන්නේ පොඩි සාමාන්‍ය ටිකක් පොඩි අයගේ ඒවා 299 කියන්නේ සාමාන්‍යයෙන් 1050ක් වගේ වෙනවා. කොහොමත් මේ කාගේ කොයි සයිස් වුණත් ඩෙනිම් වර්ග ලංකාවට වඩා ලාභයි. ඔන්න ඉතින් අපි එළියට එනකොට කරුවලත් වැල්ලා. ඉතින් අද වීඩියෝ එක ඉවර කරනවා මේ විදියට. ඔයාලට වීඩියෝ එක බලවට ගොඩක් ස්තුතියි. හැමෝටම සුබ දවසක්.